හලෝ මගේ නම තිසල් සෙනවිරත්න රියක් නේටව් මොඩියුල් එකේ ෆයිනල් ප්‍රොජෙක්් එක ගන චැට් ලප්ලිකේෂන් එක තමයි මම මේ විඩියෝ එකේ ඩිස්ක්‍රයිබ් කරන්නේ. ඉතින් අපි ලෝඩ් කරගමු මගේ චැට් ඇප්ලිකේෂන් එක. මේක තමයි මගේ චැට් ඇප්ලිකේෂන් එක. මගේ ඇප් එකේ නම තමයි ලින්ක් අප්. මේක රියල් ටයිම් මෙසේජින් ඇප් එකක්. මේකෙදි ස්ප්ලෑෂ් ස්ක්‍රීන් එකෙන් ස්ප්ලෑෂ් ස්ක්‍රීන් එකේ ඇනිමේෂන් එක ප්ලේ වෙලා ලෝඩ් උනේ මේ සයින් අප් ස්ක්‍රීන් එක. මේක යුසර් කෙනෙක් මුලින් ලොග් වෙලා තියෙනවා නම් යුසර් රෙජිස්ටර් වෙද්දී හරි ලොග් වෙද්දී හරි යුසර්ගේ ID එක ඇසින් ස්ටෝරේජ් එකේ ස්ටෝර් වෙනවා. ඉතින් ඒ ස්ප්ලෑෂ් ස්ක්‍රීන් එකේදී ඒක චෙක් කරලා ඇසින් ස්ටෝරේජ් එකේ යුසර් ID එකක් තියෙනවා නම් ඒ යුසර්ව කෙලින්ම හෝම් ස්ක්‍රීන් එකට යන්නේ. ඉතින් මගේ එකේ දැන්ට යුසර් කෙනෙක් ලොග් වෙලා නැහැ. ඒක හින්දා සයින් අප් එකට ආවා. ඉතින් මේකදී ඔයා යුසර් කෙනෙක්ට ඇප්ලිකේෂන් එක ඇතුලෙන් ලොග් අවුට් වෙන්න පුළුවන්. එතකොට ඇසින් ස්ටෝරේජ් එකේ යුසර් ID එක රිමූව් වෙනවා. ඒ වුණාට ඩේටාබේස් එකේ එයාගේ ඩීටේල්ස් තියෙන හින්දා යුසර් කෙනෙක්ටයි ලොග් අවුට් වෙලා ඕනනම් මේ සයින් ඉන් ඔප්ෂන් එකෙන් මොබයිල් නම්බර් එක දීලා රෙජිස්ටර් ලොගින් වෙන්න පුළුවන්. රෙජිස්ටර් වෙලා ඉන්නවා නම් කලින්. දැන් අපි මුලින්ම යුසර් කෙනෙක් අලුතෙන්ම රෙජිස්ටර් කරගෙන ඉස්සරහට යමු. ඉතින් මෙතනදී මුලින්ම යුසර් කෙනෙක් රෙජිස්ටර් කරගත්තී යුසර්ගේ ෆස්ට් නේම් ලාස්ට් නේම් දෙන්න ඕනේ. මේවා අනිවාර්යෙන් ෆිල් කරගන්න තියෙන්නේ. මේ විදිහට ඒ ඩීටේල්ස් ටික ෆිල් කරලා දෙවෙනි සෙක්ෂන් එකට යනවා. මේකෙදි කරන්න තියෙන්නේ රෙජිස්ටර් වෙන යුසර්ගේ නම්බර් එක රෙජිස්ටර් කරගන්න. මේකෙදි අපිට ඕනම කන්ට්‍රි එකක තියෙන මොබයිල් නම්බර් එකක් රෙජිස්ටර් කරගන්න පුළුවන්. මේ කන්ට්‍රි පිටර් එකෙන් ඔයාගේ රට සිලෙක්ට් කරලා ඒ සිලෙක්ට් කරාම මෙතන කන්ට්‍රි කෝඩ් එක මෙතනට ඇඩ් වෙනවා. ඊට පස්සේ අපිට අපේ නම්බර් එක එන්ටර් කරගන්න පුළුවන්. මේ විදිහට නම්බර් එක අපිට දෙන්න පුළුවන්. මේ හැම ඩේටා එකක්ම ෆ්‍රන්ට් එන්ඩ් එකේ බැක් එන්ඩ් එකේ දෙකෙන්ම වැලිඩේට් කරලා තියෙන්නේ. මේක තමයි තුන්වෙනි සෙක්ෂන් එක යූසර් කෙනෙක් රෙජිස්ටර් කරගද්දී මේ සෙක්ෂන් එකේ අපිට අවස්ථා කිහිපයක් අනුව මේ වැඩේ කරගන්න පුළුවන්. යූසර් කෙනෙක්ගේ ප්‍රොෆයිල් පික්චර් එක ඇඩ් කරන එක තමයි මෙතනදී වෙන්නේ. ඉතින් මෙතනදී පුළුවන් යූසර්ට ෆෝන් එකේ ගැලරියේ තියෙන පික්චර් එකක් මේකට පාවිච්චි කරන්න. එහෙම නැත්නම් මේ යූසර්ට දීලා තියෙනවා කස්ටම් අවතාර් ටිකක් ඇප්ලිකේෂන් එකෙන්ම. ඉතින් මේ අවතාර් එකක් අපිට ඕන නම් පාවිච්චි කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් යූසර් කෙනෙක්ට ප්‍රොෆයිල් පික්චර් එකක් ඇඩ් කරගන්න ඕනේ නැත්නම් ස්කිප් for now කියන ඔප්ෂන් එකෙන් ප්‍රොෆයිල් පික්චර් එකක් ඇඩ් කරන්න නැතුව යූසර් කෙනෙක්ට රෙජිස්ටර් වෙන්න පුළුවන්. ඉතින් මම මේ වෙලාවේදී යූසර් කෙනෙක්ට අවතාර් එකක් ඇඩ් කරගෙන තමයි රෙජිස්ටර් වෙන්නේ. මේ විදිහට ඒ රෙජිස්ටර් ප්‍රොසෙස් එක ඉවර වුණාට පස්සේ ඇප් එකේ හෝම් එක ලෝඩ් වෙනවා. මේ විදිහට තමයි හෝම් එක තියෙන්නේ. අපිට රීලෝඩ් කරගන්න පුළුවන් මේ විදිහට උඩට ස්වයිප් කරලා මේකෙදි දැන්ට මුකුත් chat එකක් පෙන්නන්නේ නැහැ. තාම chat කරලා නැති හින්දා. මෙතන chat තියෙනවා නම් අපිට ඔප්ෂන් එකක් තියෙනවා සර්ච් කරගන්න යූසර්ගේ නමින්. ඒ වගේම මෙතන තියෙනවා drop down එකක් මෙතන යූසර්ගේ ප්‍රොෆයිල් එකට setting එකට log out වෙන්න හැම පුළුවන්. ඉතින් මේ පල්ලෙහා තියෙන add icon එකෙන් අපිට යන්න පුළුවන් අලුතෙන් යූසර් කෙනෙක් ඇඩ් කරගන්න. අපිට chat කරගන්න ඕන හින්දා. ඉතින් මෙතනත් තාම කිසිම යූසර් කෙනෙක් ඇඩ් කරලා නැහැ. මෙතනත් තියෙනවා search option එකක්. name එකෙන් search කරගන්න. ඉතින් මෙතන තියෙන add icon එක click කරාම මේ විදිහට model එකක් open වෙනවා. ඉතින් මේකදී අපිට දෙන්න පුළුවන් අපිට ඇඩ් කරගන්න ඕන යූසර්ගේ number එක country code එක select කරලා. ඉතින් මෙතනදී අනිවාර්යෙන් අපිට යූසර් කෙනෙක් ඇඩ් කරගන්න ඕන නම් මේ යූසර් කලින් රෙජිස්ටර් වෙලා තියෙන්න ඕන මේ විදිහට. මෙතන database එකේ දැන්ට රෙජිස්ටර් වෙච්ච යූසර්ස්ලා ඊට දෙනෙක් ඉන්නවා. අපිට මේ යූසර් කෙනෙක් කරමයි ඇඩ් කරගන්න පුළුවන් ඉන්නේ. ඉතින් මේ විදිහට අපිට මේ නම්බර් එක එන්ටර් කරලා ඇඩ් කරගන්න පුළුවන්. එතකොට මේ විදිහට ඒ යූසර් කෙනා ඒ නම්බර් එකෙන් යූසර් කෙනෙක් රෙජිස්ටර් වෙලා ඉන්නවා නම් අපිට ඒ යූසර් ඇඩ් කරගන්න පුළුවන්. මේ යූසර් මේ විදිහට අපිට මෙතන පෙන්නනවා. ඉතින් මේ යූසර්
සර්ච් කරගන්න පුළුවන් අපිට මේ දැන් එක්කෙනා ඉන්නේ. මේ වැරදි එකක් දුන්නොත් වැරදි නමක් එන්ටර් කරොත් මොකුත් පෙන්වන්නේ නැහැ. මේ විදිහට තමයි දැන් මේ යූසර් කෙනෙක් එක්ක තාම අපිට පෙන්වන්නේ. ඉතින් මෙතනට ගියාම තාම මොකුත් පෙන්වන්නේ නැහැ. තාම chat කරේ නැති හින්දා ඒ යූසර් එක්ක. මේ යූසර් ක්ලික් කරාම මෙතන අපිට ඒ යූසර්ගේ සිංගල් chat එක එනවා. ඒ අපිට ඊට පස්සේ මේ යූසර්ත් එක්ක අපිට ඕන විදිහට chat කරගන්න පුළුවන්. ඉතින් මේ පල්ලෙහා තියෙන ටෙක්ස්ට් ෆීල්ඩ් එකේ තමයි අපිට මැසේජ් එක ටයිප් කරගන්න තියෙන්නේ. මේ විදිහට අපිට මැසේජ් එකක් ටයිප් කළා මේ send button එකකින් අපිට send කරගන්න පුළුවන්. එතකොට වෙන්නනවා අපිට මේ මැසේජ් එක deliver වුණා. අපිට ඒක පෙන්වන්නේ අපි මේ මැසේජ් එක send කරපු වෙලාවත් එක්ක මේ විදිහට වෙලාව පෙන්නනවා. මෙතනට දැන්ට පෙන්වන්නේ එක ටික් එකක් විතරයි. අනිත් මේ යූසර් සාන් පෙරේරා කියන යූසර් තාම මේක බලලා නැහැ. ඒ වගේම මේ යූසර්ට මේක ඩෙලිවර් වෙලක් නැහැ. තාම අපි සෙන්ඩ් කරලා විතරයි තියෙන්නේ. ඒ යූසර්ගේ පැත්තෙන් ඒ යූසර් Wi-Fi එකට කනෙක්ට් වෙලා තියෙන්නේ. චෙක් කරලා එතකොට Wi-Fi එකට කනෙක්ට් වෙලා නම් තියෙන්නේ යූසර් ලොග් වෙලා ඉද්දි මෙතන ටික් දෙකක් වැටෙනවා. ඊට පස්සේ මේ සිංගල් chat එකට ගිහිල්ලා ඒ යූසර් මේ මැසේජ් එක බැලුවා. ඒ ටික් දෙක බ්ලූ කලර් වෙන තමයි මේකෙදි හදලා තියෙන්නේ. ඉතින් දැන්ට පෙන්නන්නේ send කියන ස්ටේටස් එකේ තියෙන එක ටික් එකක් විතරයි. අපි තව මැසේජ් එකක් දාගෙන බලමු. මේ විදිහට අපි දාන මැසේජ් එක මෙහෙම send වෙනවා අපිට බලා ගන්න පුළුවන්. අපිට මේ විදිහට home screen එකට ගිහිල්ලා බලපුවම ඊට පස්සේ පෙන්නනවා අපි ඇඩ් කරලා තියෙන මැසේජ් එක මේ විදිහට මැසේජ් මුලින් ඇඩ් කරලා තිබ්බේ නැති හින්දා අපිට පෙන්වෙන්නේ නැහැ කිසිම chat එකක්. මේ විදිහට පෙන්නනවා අපි ඇඩ් කරලා තියෙන සිංගල් chat එකට ගියාම ඇඩ් කරලා තියෙන මැසේජ් ටික. ඉතින් මෙතනදී ඔප්ෂන් එකක් තියෙනවා අපිට මේ මැසේජ් එකක් ප්‍රෙස් කරලා අපිට පුළුවන් මේක permanently delete කරන්න. අපි දාපු මැසේජ් එකක් අපි දාපු මැසේජ් එකක් විතරයි මේක මෙතනදී delete කරන්න ඔප්ෂන් එක දීලා තියෙන්නේ. අනිත් කෙනෙක් දාපු මැසේජ් එකක් අපිට delete කරන්න ඔප්ෂන් එකක් දීලා නැහැ. ඉතින් මේ විදිහට අපිට මොඩලයක් වුණාම yes to no ද කියලා සිලෙක්ට් කරලා ඇඩ් කරොත් මේ විදිහට ඒ මැසේජ් එක ඩිලීට් වෙනවා. දැන් පෙන්නන්නේ එක මැසේජ් එකක් දැම්ම කියලා. ඉතින් මෙතනදී තියෙන අනිත් ඔප්ෂන් ටිකට අපිට යන්න පුළුවන්. මේ drop down එක සිලෙක්ට් කරලා මේ drop down එකේ තියෙනවා profile එක, setting එක, log out එක. ඉතින් අපි මුලින්ම profile එකට යමු. ඉතින් මේක තමයි අපේ profile screen එක. මේ profile එකට ගියාම පෙන්නනවා අපි user add කරපු profile picture එක. ඒ වගේම අපිට මේ profile picture එක change කරගන්න පුළුවන් ඕනනම් like gallery එකෙන් picture එකක් එක් කරලා හරි මේ avatar එකක් select කරලා හරි ඊට පස්සේ අපිට පෙන්නනවා user tag කරපු first name last name ඒ වගේම country code mobile number. හැබැයි මෙතන දී අපිට country code එකයි mobile number එක change කරගන්න දෙන්නේ නැහැ. අපිට change කරගන්න පුළුවන් profile picture එක first name last name විතරයි. ඉතින් අපි change කරලා බලමු. මේ විදිහට change කරලා save button එක click කරලා අපිට පුළුවන් profile එක update කරගන්න. ඊට පස්සේ මේ update කරපු detail වලට අනුව profile page එක මේ විදිහට පෙන්නනවා. ඊට පස්සේ අපිට තියෙන අනිත් ඔප්ෂන් දෙක අපි බලමු. setting එක තියෙනවා අපිට ඊට පස්සේ. ඉතින් මේ setting එකේ අපිට තියෙන්නේ මේ app එකේ UI theme එක change කරගන්න. ඉතින් අපි user-ට දීලා තියෙනවා UI එක light mode එකෙන්ද dark mode එකෙන්ද තියෙන්නේ කියලා change කරගන්න පුළුවන් වෙන්න. ඒ වගේම system කියන option එකෙන් තියෙනවා phone එකේ enable කරලා තියෙන theme එක අනුව තමයි එතකොට app එකේ theme එකක් තියෙන්නේ. system දැම්මොත් දැන් මගේ phone එක තියෙන්නේ දැන් dark theme එකෙන්ද dark apply වෙනවා. ඕන්න අපිට phone එකේ theme එක නැතුව කෙලින්ම dark theme නම් dark කියලා දාගන්න පුළුවන්. dark කියලා theme එක change කරාම මේ විදිහට dark theme එකට අනුව තමයි හැමදේම display වෙන්නේ මේ. මේ විදිහට dark theme එක හැම එකම display වෙනවා බලා ගන්න පුළුවන්. මේ නම් බායක profile එකට ගියාම ඒ විදිහට තමයි display
ඩේටා ටික පෙන්වන්නේ. ඉතින් මෙතනත් අපිට අර සර්ච් කරන්න ඔප්ෂන් එක තියෙනවා. කලින් අපේ ඩීටේල් තිබ්බේ නැති හින්දා සර්ච් කරගන්න බැරි වුණා. මේ විදිහට අපිට සර්ච් කරන්න පුළුවන්. නේම් එකෙන් තමයි මෙතන සර්ච් එක වෙන්නේ. ඊට පස්සේ අපිට තියෙන අනිත් ඔප්ෂන් එක තමයි ලොග් අවුට් එක. ඉතින් මෙතනදී ලොග් අවුට් වුණාම අපේ ඩේටාබේස් එකෙන් ඩීටේල් අයින් වෙන්නේ නැහැ. අපි මම ඉස්සෙල්ලා කිව්ව විදිහට රෙජිස්ටර් හරි ලොග් හරි වෙද්දී යූසර්ගේ ID එක ස්ටෝරේජ් එකේ ස්ටෝර් වෙනවා. අපිට ඒක සෙෂන් එකක් විදිහට තමයි යූසර්ට ඔතරයිසේෂන් ටික කරගන්න තමයි මේ ඒ යූසර් ID එක පාවිච්චි කරන්නේ. ඉතින් මෙතනදී ලොග් අවුට් වුණාම වෙන්නේ ඒ ඇසින් ස්ටෝරේජ් එකෙන් ඒ යූසර් ID එක රිමූව් වෙන එක තමයි. ඉතින් මේ විදිහට තමයි මගේ යූසර් කෙනෙක්ගේ ඔප්ෂන් ටික පෙන්වන්නේ. ඊපස්සේ අපිට මෙතනින් ලොග් අවුට් වෙන්න පුළුවන්. ලොග් අවුට් වුණාම කෙලින්ම ලෝඩ් වෙන්න අපේ ස්ප්ලෑෂ් ස්ක්‍රීන් එක. ෆ්ලෑෂ් ස්ක්‍රීන් එකෙන් පස්සේ අපිට ඒ ඩීටේල්ස් ටික බලලා යූසර් ID එකක් ඇසින් ස්ටෝරේජ් එකේ නැති හින්දා අපිට සයින් අප් එක ලෝඩ් වෙනවා. ඕක ලෝඩ් වෙන්නේ නැතු. ඉතින් අපි මුලින් ගියේ රෙජිස්ටර් කරන ඔප්ෂන් එකේ. ඉතින් අපි දැන් යන් සයින් ඉන් කියන එකේ. ඉතින් සයින් ඉන් කියන එකෙන් අපිට යන්න පුළුවන්. අපි දැන් රෙජිස්ටර් වෙච්ච යූසර් නැතුව අපි මැසේජ් කරපු යූසර්ගෙන් ලොගින් වෙලා බලමු ඒ යූසර්ට අපි කරපු මැසේජ් ඇවිල්ලා තියෙනවද කියලා. මේ විදිහට ඒ යූසර්ගේ ඩීටේල්ස් දීලා අපිට සයින් ඉන් වෙන්න පුළුවන්. මේ විදිහට ඒ යූසර් සයින් ඉන් වුණාට පස්සේ අපිට දැන් ඒ කරපු මැසේජ් පෙන්වන්නේ නැහැ. හේතුව මේ යූසර් අපි මැසේජ් කරපු යූසර් ෆ්‍රෙන්ඩ් කෙනෙක් විදිහට ඇඩ් කරගෙන තියාගන්න ඕනේ ඒ මැසේජ් පෙන්වනවා. ඒකින්ද ෆ්‍රෙන්ඩ් කෙනෙක් විදිහට දැන්ට මේ අපි දැන් ලොග් වුණු යූසර් අපි අලුතෙන් රෙජිස්ටර් කරගත්ත යූසර් ෆ්‍රෙන්ඩ් කෙනෙක් විදිහට ඇඩ් කරගෙන නැති හින්දා ඒ මැසේජ් ටික පෙන්වන්නේ අපි ඒ යූසර්ත් අපි ෆ්‍රෙන්ඩ් කෙනෙක් විදිහට ඇඩ් කරගමු. මේ විදිහට ඒ ඩීටේල්ස් ටික දීලා මේ යූසර් ඇඩ් කරගත්තා. ඉතින් මේ ටික අපි දැන් අලුතෙන් ඇඩ් කරගත්තේ යූසර් පෙන්නනවා අපිට. ඉතින් අපිට යූසර්ගේ අතුන්ට ගියාම බලා ගන්න පුළුවන් මේ විදිහට. අපි මේ යූසර්ගෙන් අපි කලින් නියපු මැසේජ් එක මේ විදිහට ඩිස්ප්ලේ වෙනවා. ආයි කියලා ඉමෝජියත් එක්ක. ඉතින් අපිට මේ පැත්තේ පෙන්නනවා මේ විදිහට chat list එක. ඉතින් මේ යූසර්ට කලින් වෙන යූසර් කෙනෙක් එක්ක මැසේජ් කරපු උන්දා එකක් පෙන්නනවා මේ විදිහට. මේකේ ලොකු chat එකක් තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් මේ යූසර්ගේ අපිට මේ ඩීටේල්ස් බලා ගන්න උලා මෙතන ප්‍රොෆයිල් එකේ සෙටින් වල අපි ලයිට් තීම් එක දාගමු. ඊට මේ යූසර්ගෙන් අයිත් අපේ කලින් රෙජිස්ටර් වුණු යූසර්ට මැසේජ් ටිකක් දාගමු. ඊට අපි ලොග් අවුට් වෙලා අපි අපේ අලුත් යූසර්ගෙන් අයිත් රෙජිස්ටර් වෙමු. රෙජිස්ටර් මේ ලොගින් වෙමු. අපි හෝම් එකට ආවට පස්සේ අපිට එනවා දැන් මෙතන මැසේජ් දෙකක් අලුතෙන් ඇවිල්ලා තියෙනවා කියලා මෙතන ටෝච් කියලා පෙන්නනවා. මෙතන පෙන්නනවා අපිට අලුතෙන් දාපු මැසේජ් එකක් නේ කියලා. අපි කලින් යූසර්ෙන් දාපු මේ තියෙන අපි ඉස්සෙල්ලා කිව්වා වගේ මේ කලින් තියෙන මැසේජ් එක යා රීඩ් කරමු හින්දා මෙතන ටික් දෙකක් වැටිලා එක බ්ලූ කලර් වෙලා තියෙනවා. ඊට පස්සේ මේ එයාගෙන් දාපු මැසේජ් දෙකක් අපිට මේ විදිහට පෙන්නනවා. ඉතින් දැන් අර අන්ඩීට් විදියට තිබ්බ මැසේජ් එක අයින් වුණා අපි බලපුවා. ඉතින් මේ විදිහට තමයි මගේ chat application එක තියෙන්නේ. කෝඩ් එක දිහා බලුවම මේ විදිහට තමයි front end එකේ කෝඩ් එක තියෙන්නේ. fetch API පාවිච්චි කරලා create කරන්න account එක sign in වෙන්න user account එක update කරන්න කියන
පාර්ට් ටික කරලා තියෙනවා. ඒ වගේම කස්ටම් කොම්පොනන්ට් හදාගෙන තියෙනවා. මේ ඇප් එකේ බටන් එක විදියට හදාගෙන තියෙන කස්ටම් බටන් එක React Native වල තියෙන ප්‍රෙසබල් එක නෙවෙයි. ඒ වගේම ස්ප්ලෑෂ් එකේ නගින්න තිබ්බා ඇනිමේට් වෙන සර්කල්. ඉතින් ඒකත් කස්ටම් හදාගත්ත ඇනිමේට් වෙන සර්කල් ටික. ඒ වගේම ලෝඩින් ඇනිමේෂන් එකට කස්ටම් ලෝඩ් එකක් හදාගෙන තියෙනවා. ඒ වගේම කස්ටම් ටිකක් හදාගෙන තියෙනවා ඔත් ප්‍රොවයිඩර් එකට ඔතෙන්ටිකේෂන් වැඩේ කරන්න. වගේම ඇප් එකේ ෆොන්ට් ටික ලෝඩ් කරගන්න හදාගෙන තියෙනවා. ඒ වගේම යූසර් කෙනෙක්ගේ අප්ඩේට් කරගත්තේ ඔය රෙජිස්ටර් කරගද්දිම ඩීටේල්ස් ටික බෑක් එන්ඩ් එකට පාස් කරන්න පුළුවන් විදිහට ලේසි වෙන්න යූසර් කන්ටෙක්ස්ට් එකක් හදාගෙන තියෙනවා. වගේම මෙතන ස්ක්‍රීන් ටික තියෙනවා. ඒ වගේම තීම් ප්‍රොවයිඩර් හදාගෙන තියෙනවා. තීම් ටික චේන්ජ් කරගන්න පුළුවන්. ඒ වගේම යුටිල් පැකේජ් එකේ තියෙනවා ෆ්‍රන්ට් එන්ඩ් එකේ වැලිඩේට් කරපු ඒ ටික. වගේම සයින් ඉන් රෙජිස්ටර් සහ යූසර්ගේ ප්‍රොෆයිල් එක අප්ඩේට් කරන එකට අමතරව ඉතුරු බෑක් එන්ඩ් ප්‍රොසෙස් වලට පාවිච්චි කරලා තියෙන වෙබ් සොකට් ටෙක්නොලොජි එක. ඉතින් මෙතන තියෙනවා එකේ වෙබ් සොකට් ඕපන් එක ඔන් මෙසේජ් එක ඔන් මෙසේජ් එකේදී තමයි අපි අපේ ඩේටා ටිකයි අපේ ටයිප් එකයි පාස් කරලා තියෙන්නේ. ඉතින් මෙතන තියෙන කන්ටැක්ට් එකක් ඇඩ් කරගද්දී තියෙන එක චැට් ලිස්ට් එක ගන්න එක මේකදී කරලා තියෙන්නේ සෙන්ඩ් මෙසේජ් කියන එකේ අපි ටයිප් එකකට පාස් කරලා තියෙනවා අපිට අපි මේකෙන් කරගන්නේ දේ ඒ දේ සාම්පල්යක් විදියට get chat list කියලා තමයි මේකේ ටයිප් එක පාස් කරලා තියෙන්නේ. ඉතින් ඒ විදිහට ටයිප් එක තමයි මේ මේකෙන් පාස් කරලා තියෙන්නේ අපිට ඕනේ කරගන්න ඕනේ දේත් එක්ක. ඒ වගේම මෙතන ඉන්ටරෙස් වගේ හදාගන්න තියෙනවා. ඉතින් ඒ විදිහට තමයි තියෙන්නේ මේකේ native වලින් තමයි ස්ටයිල් කරලා තියෙන්නේ. අපි බෑක් එන්ඩ් එකට ගියාම Java DB තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් මෙතන මේ පැත්තේ අපි බලන්න වෙබ්සයිට් එකේදී මෙතන ඔන්න ඕපන් එකේදී යූසර්ගේ ID එක රෙජිස්ටර් කරගෙන තියෙනවා මෙතන. ඊට පස්සේ මෙතන ඔන්න මෙසේජ් එකේ තමයි අපි අර යපු ටයිප් එක මැප් එකකට කන්වර්ට් කරගෙන ස්විච් කේස් එකකින් බලාගෙන තියෙනවා ඒ ටයිප් එක මොකක්ද කියලා. දැන් මේ මෙතන පින් කියලා තියෙන්නේ ෆ්‍රන්ට් එකෙන් මේ පාස් කරලා තියෙනවා මේකෙන් කරන්නේ වෙබ් සොකට් කනෙක්ෂන් එක continuously බ්‍රේක් වෙන්නේ නැති වෙන්න තියාගන්න එක. මොකද බ්‍රේක් වුණොත් අපිට ඉස්සරහ වැඩ ටික කරගන්න වෙන්නේ නැහැ. ඒකින්ද continuously වෙබ් සොකට් කනෙක්ෂන් එක තියාගන්න තමයි මේ පින් කියන එක පාවිච්චි කරලා තියෙන්නේ. මේක හැම තත්පර 10කට වාරක් විතර මේ ෆන්ක්ෂන් එක වැඩ කරන්න තමයි හදලා තියෙන්නේ. එතකොට මේ වෙබ් සොකට් කනෙක්ෂන් එක ඩිස්ට්‍රොයි වෙන්නේ නැහැ. ඉතින් මේකට කලින් කිව්වා වගේ යපු ටයිප් එක ගන්න මෙතනින් අපිට ඕනි කරන suitable method එක උපයෝග කරලා තියෙනවා. මේ ටයිප් එකට ගැලපෙන විදියට. ටයිප් එක මොකක්ද කියලා බලලා check case එකදී ඒට අදාළ method එක කෝල් කරලා තියෙනවා. මේ පැත්තේ තියෙනවා method එක. මේ update chat list එක ඒ hibernate වලින් තමයි මේ database operation ටික කරලා තියෙන්නේ. මෙතන බලලා තියෙනවා Wi-Fi connection එක. මේ Wi-Fi connection වෙනම් ෆයිල් එකක් හදාගෙන තියෙනවා එකෙන්. ඒක බලලා ඊට පස්සේ මේ රෙස්පොන්ස් එකක් විදියට වෙබ් සොකට් එකෙන් පාස් කරලා තියෙනවා ෆ්‍රන්ට් එන්ඩ් එකට. මේ send response කියන මෙතඩ් එක. ඉතින් ඒ විදිහට තමයි මේකේ කෝඩින් පාර්ට් එක තියෙන්නේ ෆ්‍රන්ට් එන්ඩ් එකේ සහ බෑක් එන්ඩ් එකේ.